ආයුබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන හැබැයි ඔයාලා දැනට දන්නේ නැති සහ මගහැර ගන්න කරුණු කිහිපයක් ගැන. හරි අපි වැඩිදුර කතා නොකර බලමු මොනවද කියලා. ඔයාලට කවදා හරි දවසක මෙහෙම දැනලා තියෙනවද? එහෙම දැනිලා හරි හිතිලා හරි තියෙනවා නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. "ඔව් මට එහෙම දැනලා තියෙනවා. එහෙම දැනුනේ කොහොමද කියලා චුට්ටක් පුළුවන් නම් දාන්න. මොකද සමහර විට එහෙම ප්‍රශ්න තියෙන අයට සහ මේ වීඩියෝ එක බලන කාට හරි වැදගත් වෙන්න පුළුවන්. ඔයාලට සමහර වෙලාවට දැනලා තියෙනවද බඩ පිරෙන්න කෑම කෑවත් කිසිම ශක්තියක් එනර්ජි එකක් ඇඟට නෑ වගේ? එහෙමත් නැත්තම් ඔළුව ටිකක් බරයි වගේ, කැක්කොමයි වගේ. එහෙමත් නැත්නම් ඇඟට පණ නෑ වගේ, බරයි වගේ, ඇඟ රිදෙනවා වගේ, ඇඟට අපහසුතාවයක් වගේ. ඔන්න ඔය දේවල් සමහර වෙලාවට ඔයාට දැනෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා එක එක දේවල් කරනවා. ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් නෑ වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලට ඔයා එක එක දේවල් කරලා සමහරට බෙහෙත් ගන්නවා වෙන්නත් පුළුවන්, හොඳට කෑම කනවා වෙන්නත් පුළුවන්. ඒත් ප්‍රතිඵලයක් නැති වුණාම අවසානයේ මොකද හිතෙන්නේ? මොකක් හරි මගේ ඇඟේ ලොකු ලෙඩක් තියෙනවද දන්නෙත් නැහැ කියලා අවසාන වශයෙන් හිතෙන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා ඔයා ජීවිතේ එක් වතාවක් හරි මෙහෙම හිතලා තියෙනවා කියලා. හැබැයි ඔයා එහෙම ලොකු ලෙඩක් තියෙනවා කියලා හිතුවට ඇත්තටම තියෙන්නේ මම මේ කියන්න හදන වගේ පුංචි සරල හේතුවක් වෙන්නත් පුළුවන්. අපි බලමු මොකක්ද කියලා. අපේ ශරීරය ගත්තොත් ලොකු ප්‍රමාණයක් තියෙන වතුර. ඉතින් හදිස්සියේ හරි අපිට වතුර බොන්න අමතක වුණා කියන්නකො වෙනදා වගේම. සමහර විට ට්‍රිප් එකක් ගියා වෙන්න පුළුවන්. සමහර විට මීටින් එකක් වෙන්න පුළුවන්. කොහොම හරි මොකක් හරිම හේතුවක් හින්දා ඔයාගේ ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය ඔයාට දෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ ඔයාගේ ශරීරයේ තියෙන ලේවලට අවශ්‍ය ජලය ඔයාගේ ශරීරයෙන් ලැබෙන්නේ නැහැ. එතකොට ඔයාගේ ශරීරයේ පද්ධතිවලට ඔක්සිජන් පරිවහනය කිරීම අඩාල වෙනවා. ඉතින් මේක අපට දැනෙන්නේ කොහොමද? ඔළුවේ කැක්කුමක් වෙන්න පුළුවන්. එක මහන්සි ගතියක් වෙන්නත් පුළුවන්. ඒ දෙකම නැත්තම් සමහර විට පැණි රස කන්න හිතනවා වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා බලනවා ඇති වතුර අඩුකමයි පැණි රසයි අතර මොකක්ද තියෙන සම්බන්ධය කියලා. හරි අපි දැන් බලමු ඒ පුදුම හිතෙන කතාවට තියෙන හේතු මොනවද කියලා. ප්‍රධාන වශයෙන් හේතු 3ක් තියෙනවා. අපි බලමු එකින් එක ඒ මොනවද කියලා. ශරීරයේ ජලයේ හිඟකම හින්දා ඔයාට මහන්සියක් දැනෙනවා. ඉතින් මේ මහන්සිය හින්දා ශරීරයට ශක්තිය අවශ්‍ය වෙනවා. ඉතින් මොකද කරන්නේ? මෙයාට දවසේ වැඩ ටික කරගෙන යන්න ඔයාගේ ඇඟට ශක්තිය නැහැ. ඉතින් මොළය මොකද කරන්නේ? ඉක්මනින්ම ශක්තිය ලබා දෙන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට හොඳම මාධ්‍ය තමයි ග්ලූකෝස්. ඉතින් මොළය ඉක්මනින්ම ඔයාට පණිවිඩයක් එවනවා පැණි රස කන්න කියලා. මොළයේ තියෙනවා බඩගින්න සහ පිපාසයට මධ්‍යස්ථාන දෙකක්. මේ දෙක පිටලා තියෙන එකම ළඟින්. ඉතින් සමහර වෙලාවට මොළයට දැනගන්න බෑ, තේරුම් ගන්න බෑ ශරීරයට මේ මහන්සිය දැනෙන්නේ පිපාසයෙන් හින්දාද බඩගින්න හින්දාද කියලා. ඉතින් හදිස්සියේ හරි එයාට හිතුනොත් මේ බඩගින්න හින්දා කියලා එයා මොකද කරන්නේ? බඩගින්නට තියෙන මධ්‍යස්ථානේ උත්තේජනය කරනවා. ඉතින් බඩගින්නට තියෙන මධ්‍යස්ථාන උත්තේජනය කරාම ඔයාට පැණි රස කන්න හිතෙනවා. මොකද මම කලින් කිව්වා වගේම ශරීරයට ශක්තිය අඩු වුණාම
එයා කරන්නේ ග්ලූකෝස් දහනය කරලා ශක්තිය ලබා ගන්න එක. ඉතින් එයාට ග්ලූකෝස් ලැබෙන නම් අපි පැණි රස හරි මොනවා හරි ග්ලූකෝස් අඩංගු ආහාරයක් ගන්න ඕනේ. ශරීරයේ ජලය හිඟකම හින්දා රුධිරයේ සීනි මට්ටම යාමනය කිරීමට බාධාවක් වෙනවා. ඉතින් ශරීරය මොකද කරන්නේ? ඉක්මනින් ශක්තිය නිෂ්පාදනය කරන මාධ්‍යයක් අපෙන් ඉල්ලනවා. එහෙමත් නැත්නම් ක්වික් එනර්ජි සෝස් එකක් එයා ඉල්ලනවා. ඉතින් ඒ තමයි ග්ලූකෝස්. ඒක ඔයාට දැනෙන්නේ පැණි රස කෑමක් කන්න හිතනවා වගේ දෙයක්. ඉතින් මේකට කරන්න තියෙන්නේ මොකද්ද දන්නවද? ඔයාට පැණි රස කන්න හිතනවා නම් මොනම වෙලාවක හරි ලොකු වතුර වීදුරුවක් බීලා බලන්න. සමහර විට විනාඩි 10-15කින් ඔයාට පැණි රස කන්න හිතන ගතිය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පැණි රස කන්න හිතන හැම වෙලාවකම ඔයාගේ ඇඟේ වතුර අඩු නිසාම නෙවෙයි එහෙම දැනෙන්නේ. සමහර විට හෝමෝන මට්ටමේ බලපෑමක් වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක නිසා සහ නිින්ද අඩුකම නිසා වෙන්නත් පුළුවන්. හරි පුදුමයි නේද? අපේ ශරීරයට වතුර මදි බව දැනෙන්නේ පිපාසය හැදිලාම නෙවෙයි. ඉතින් මේ දේවල් ඔයා කලින් දැනන් හිටියේ නැත්තම් දැනගෙන හිටියනම් මගේ අතින් මේ වීඩියෝ එකේ නොකියූ දේවල් තියෙනවා නම් අවසානයේ වෙද්දි මේ වීඩියෝ එක බැලුවනම් ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතෙන්නේ මොනවද කියලා හරි මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතයට මොකක් හරි වැදගත් දෙයක් එකතු වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ health tip එක මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙන්න. එතකන් පරිස්සමින් ඉන්න.